මියාසී ගැන දැන් හැමෝම කතා වෙනවා. She an angel on a stallion, riding through the night, searching for a better life, trying to find the light. ඇත්තටම සෝෂල් මීඩියා බලද්දි මියාසී වගේ ක්‍රියේටර්ස්ලගේ අපි දකින්නේ එඩිට් කරපු ලස්සන සීන් විතරයි. ඒ හින්දා අපිට හිතෙන්නේ එයාලා මාර සතුටින් මාර සක්සෙස්ෆුල් විදියට සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකෙන් ඉන්නවා කියලා. වයස අවුරුදු 20-21 වෙද්දි ඔයාටත් හිතෙන්න පුළුවන් නේද? ඇයි මට බැරි මේ වගේ ෂෝට් කට් එකකින් ලක්සරි නිදාස් ජීවිතයක් හදාගන්න කියලා. හැබැයි කැමරාව ඉස්සරහා මේ පේන හිනාව ඇතුලේ ඇත්තටම සතුටක් තියෙනවද? නැත්නම් තියෙන්නේ සදහටම ගැලවෙන්න බැරි දරුණු මානසික අපායක්ද? කැමරාව ඉස්සරහා මොනතරම් සතුටින් රඟපෑවත් මේ ඉන්ඩස්ට්‍රි එකට අඩිය තියපු ලෝක ප්‍රසිද්ධ තරු තමන්ගේ ජීවිත ගැන කරපු පාපොච්චාරණ ඇහුවොත් ඔයා හොල්මන් වේ. ලෝකේ වැඩිම පිරිසක් හෙව්ව අංක එකේ නිලියක් වුණු ඔයා දන්නෝ මියා කලිෆා. එයා මේ ඉන්ඩස්ට්‍රි එකේ හිටියේ මාස 3යි. එයාගෙන් මේ පෝන් සයිට් කම්පැනි මිලියන ගණනක් හම්බ කරද්දි එයාට ලැබිලා තියෙන්නේ ඩොලර් 12000යි. අද ඇය ප්‍රසිද්ධිය හඬල කියන්නේ එයාව දරුණු විදියට රවට්ටලා මේකට ගත්තු බවත් අදටත් සාමාන්‍ය සමාජයකට හෝ පාරක බැහැලා යන්න බැරි තරමට සදාකාලික ලැජ්ජාවකින් සහ පසුතැවීමකින් ජීවත් වෙනවා කියලා. ඊළඟට මිලියන ගණනක් ෆෑන්ස්ලා හිටපු ලානා රෝජස් ඇය දවසක් මෙහෙම කියනවා. ඉන්ටර්නෙට් එකේ තියෙන මගේ වීඩියෝ ටික සදහට මකලා දාන්න පුළුවන් නම් මම අද වෙනකන් හම්බ කරපු මගේ මුළු ධනෙම වුණත් දෙන්න ලෑස්ති. අවසානයේ අය ඒ මානසික පීඩනය දරාගන්න බැරුව දරුණු විදියට ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වුණා. මේ ඉන්ඩස්ට්‍රි එකේ රැජිනේ වුණු ජිනා ජෙම්සන් කියලා තියෙන්නේ කැමරාව පිටිපස්සේ සිද්ධ වෙන දරුණු ලිංගික සහ ශාරීරික සූරාකෑම් දරාගන්න බැරුව එයා ජීවත් වුණේ මත් පෙති මත යැපෙමින් කියලා. මේ ප්‍රෙෂර් එක කොච්චරද කියනවනම් වයස අවුරුදු 23ක් වුණ ඕගස්ට් ඒම්ස් වගේ සුරූපී තරු අවසානයේ තෝරාගත්තේ සූසයිඩ් වෙන එක. ඒ වගේම කැග්නි ලින් කාටර්, ජෙසි ජේන් වගේ තව ගොඩාක් අය මෙන්න මේ සූසයිඩ් ලිස්ට් එකේ ඉන්නවා. දැන් ඔයාට හිතෙන්න පුළුවන් එහෙනම් ඇයි මේ අය සෝෂල් මීඩියාවල මෙච්චර සතුටින් ඉන්නව වගේ පෙන්වන්නේ කියලා. උත්තරේ තමයි මේ ඉන්ඩස්ට්‍රි එකේ බිස්නස් මොඩල් එක ඒක හින්දා. මොකද ඔවුන් පීඩිත පෙනුමකින් හිටියොතින් ඔවුන්ගේ මාකට් වැලියු එක නැති වෙලා යනවා. මේකේ තියෙන භයානකම දේ තමයි පර්මනන්ට් ඩිජිටල් ෆුට්ප්‍රින්ට් එක. ඒ කියන්නේ කෙනෙක් මේකෙන් සල්ලි හෙව්වත් පස්සේ කාලෙක මේකෙන් අයින් වුණත් තමන්ගේ කොන්ටෙන්ට් ඉන්ටර්නෙට් එකෙන් සදහටම අයින් කරන්න බෑ. ඒ තමන්ගේ අනාගත විවාහ ජීවිතයට තමන්ට ලැබෙන දරුවන්ට සදාකාලික සාපයක් වෙනවා. මේකේ හොඳටම හම්බ කරලා තියෙන ඉතින් වෙබ්සයිට් කම්පැනි ටිකයි තරව්කාරයෝ ටිකයි. රංගපාන සුන්දරියන් පිටුරු වෙන්නේ අවසානයේ මානසික ලෙඩ විතරයි. Darkness, wings covered in scars, trying to find heaven while surrounded by bars. She an angel on a stallion, riding through the night, searching for a better life, trying to find the light. For a little baby boy, she sacrificed it all, turning our pain into a future standing tall. Oh, she keep holding on. Oh, even when the hope feels gone. Yeah. Some angels don't got halo.